මේ තමයි මුළු රටක්ම හැඬවූ බාතියතා. හිමිදිරි පාන්දර කුඹුරු යායන් මැදින් එයාගේ කැලයට ගමන් කරමින් ඉන්නේ. මේ අපිට බාතියව 2023 දී මුණ ගැහුණු අවස්ථාවක්. මේ අවස්ථාව දනුජ පලිය වඩන පුතා ලස්සනට රූගත කරලා මට ලබා දුන්නා. බාතිය කියන්නේ දෙදුරුව නිම්න පරම්පරාවේ ඊළඟ රජකම දරන්නත් සුදුසු තරුණ ප්‍රතාපවත් ඇතෙක්. නමුත් බාතිය ජීවත් වුණේ ඉතාම අවදානම් කලාපයක. ඔබට පේනවා ඇති එයාගේ ශරීරය පුරාම වෙඩිගැට. බාතියගේ ජීවිතය ගැන අනතුර අපි කලින්ම පෙන්වා හිටියත් අවසානයේ අවසනාවන්ත ලෙස බාතිය අප සියලු දෙනාම හැරලා ගියා. මේ තමයි අපිට බාතියව හොඳ තත්ත්වයේ ඉන්නකොට හමු වුණ අවසාන දවස. ඒ 2024 වර්ෂයේ ඔක්තෝබර් මාසයේදී ගල්ගමුව ප්‍රදේශයේ බාතියත් එක්ක අලිරංචුවක් ඇති වෙන්න බලලා හැමෝම මේ හරිම සන්තෝෂයෙන් ඉන්නේ. හැබැයි එදා අපි කවුරුවත් හිතුවේ නෑ මාස කිහිපයකට පස්සේ මේ වගේ අවාසනාවන්ත සිදුවීමක් බාතියට අත් වෙයි කියලා. බාතියට අවුරුදු 30කට ආසන්න වයසක් ඇති කියලා හිතෙනවා. බාතියගේ ශරීර ලක්ෂණ දැක්කහම හොඳට පේනවා තවත් වර්ධනය වෙලා ඉතාමත්ම ප්‍රතාපවත් හස්තිරාජයෙක් වෙන සලකුණු. හොඳට පේන නේද බාතියගේ ශරීරයේ හැමතැනම වෙඩි ගැට තියෙනවා. ඔය ඉදිරියේ සහ පසුපස පාද දෙකේ හොඳින් පේනවා ලොකු වෙඩි ගැට දෙකක්. මේ සත්තු මෙහෙම හිටියට ලොකු වේදනාවක් විඳිනවා ඇති. මම මේ ගත්ත චාරුපෙන් හොඳට පේනවා නේද බාතිය කොච්චර තේජවන්ත පෙනුමක් තියනවද කියලා. ඉතින් මේ වගේ ඇත්තුන්ව අපි නැති කර ගැනීම ඉතාම අපරාධයක්. මේ වෙලාවේ බගියතත් එතෙන්ට ආවා. ඔබට පේනවා නේද බගියතත් එක බැලුවාම බාතිය කොතරම් විශාලද කියලා. අපිට බාතියව හම්බුනේ සියබලංගම ප්‍රදේශයේ වෙල්යායකදී. මෙතනට බාතියත් එක්ක ලොකු රංචුවක් පැමිණියා. එතන ඇත්පැටව් 5 දෙනෙක් පමණ හිටියා බාතියට අමතරව. ඇතෙක් කියන්නේ රටකට වටිනා සම්පතක්. ඉතින් මේ ඇත්පැටවුන් රැකගන්න එකත් අපේ වගකීමක්. බලධාරීන් මේ සත්තුන්ව ඉදිරියටත් රැකගන්න ලොකු ක්‍රියාමාර්ග ගන්න වෙනවා. බාතිය සමුවරන් අවුරුද්දක් ගත වෙලා. බාතියව අනුස්මරණය කරන තමයි මම මේ වීඩියෝ හදන්න තීරණය කළේ. බාතිය ඇවිද ගන්න බැරුව කොරගහ ඉන්නවා කියලා අපි මුලින්ම දැනගත්තේ පසුගිය අවුරුද්දේ මේ මාසේ මුල. බාතිය හිටියේ ඒ දවස්වල අම්බම්පොළ නිකාරටියත් අතර ප්‍රදේශයක. මේ අපි ඒ බාතියව මුලින්ම බලන්න ගිය දවස. අපි දැන් යන්නේ අපේ බාතිය හොයාගෙන අපේ මිත්‍රයව හරි කනගාටුයි ඇතිවෙච්ච තත්ත්වය ගැන. නමුත් දැන් ට්‍රීට්මන්ට්ස් හොඳට යනවා. ගිහලා බලමු. මේ දිනවල නිකවැරටිය පශු වෛද්‍ය කාර්යාලයෙන් ඇවිල්ලා බාතියට හොඳින් ප්‍රතිකාර කරනවා. නමුත් ගැටලුව තියෙන්නේ බාතියගේ රෝගී තත්ත්වය අඳුනගෙන ප්‍රතිකාර කරන්න පටන් ගත්තේ ගොඩක් පරක් වෙලා. අපිට ආරංචි විදියට බාතිය මාස 2ක් විතර ප්‍රමාණයක් රෝගී තත්ත්වයේ ඉඳලා තියෙනවා. මේ කුඹුරෙන් එහා තියෙන පොඩි කැලෑ කෑල්ලක්. ඒ කැලෑ කෑල්ලේ තමයි බාතිය ඉන්නේ. බාතියට දැන් ඇවිද ගන්න බොහොම අමාරුයි. මොකද ඉස්සරහා දකුණු පස පාදය තමයි ලොකු ඉදිවුමක් තියෙන්නේ. එයාට ඒ පාදය උස්ස ගන්නත් අමාරු තත්ත්වයක් තියෙන්නේ. නිජල් බුද්ධික මල්ලිලා උදෙන්ම ඇවිල්ලා හිටියා. ඊට ඇන්ටිබයොටික් ටික ගෙවුවේ ડોක්ටර්ස් ලාවට පස්සේද? ඔව් ડોක්ටර්ස් එක්ක අතන මේ පොඩ්ඩක් එළිය දැම්මා. ඊට පස්සේ එතන ගැහුවා මේවට ටික. පස්සේ ඩාට්නේ කළේ නේ? ඩාට් කරේ. පස්සේ ගියාට පස්සේ තමයි يعني දැන් පොඩ්ඩක් කොර ගහන කඩුද? තියෙනනේ. කියලා පයින් මිසක් යන්න බෑනේ. පවුනේ.
බාතියට ප්‍රතිකාර කරන වගේම බාතියට ඇවිදගෙන කෑම හොයාගන්න අපහසු නිසා එයාට ආහාරත් ලබා දිය යුතුයි. ඉතින් ඒ සඳහා වනජීවි නිලධාරීන් ඒ වගේම ස්වේච්ඡාව මේ ප්‍රදේශීය තරුණයෝ වනසතුන්ට ආදරේ අය ගොඩක් අය එකතු වෙලා මේ කාර්යයට එකතු වෙලා ඉන්නවා. බාතිය වගේම මේ සංජෝ දකින්නකොටත් ඊටාම දුකක් ඇති වෙන්නේ. ජීවිතයක වටිනාකම දන්න නිසා තමයි බාතියගේ ජීවිතය රැකගන්න සංජු මේ ගොඩක් මහන්සි වෙන්නේ. නමුත් එයා තමන්ගේ ජීවිතේ වටිනාකම තේරුම් ගත්තේ නැහැ. ඇන්ටිබයොටික්ස් එහෙම නැත්නම් ප්‍රතිජීවක ඖෂධ සිරින්ජරයකින් විදෙන නිසා එයාට වේදනාවක් දැනෙන්නේ නැති. ඒ බයටත් එයා ටිකක් හැංගිලා ඉන්නේ. දැන් බාතියට තරමක් අඩිය තියන්න පුළුවන්. ඔය දාන කෑම කකා හිමින් ඉස්සරහට එනවා. අලියතුන්ට මෙන්න ඕනම සතෙකුට ජීවත් වෙන්න ජලය ඊටම වැදගත්. පාස්වෙන් ජලය ලබා ගන්න පුළුවන් තැනක තමයි අවසානයේ බාතිය නතර වෙලා තියෙන්නේ. ඇන්ටිබයොටික්ස් දෙන නිසා දකුණු කකුල ඉදීම දැන් ටිකක් අඩුයි. මේ වතුර වල මෙතන තියෙන නිසා තමයි එයා මේ කිට්ටුවම රැඳී ඉන්නේ. වනජීවි නිලධාරීන්ට සහාය වෙන්න අලියතුන්ට ආදරය කරන ගොඩක් අය එකතු වෙලා ඉන්නවා. වනජීවිකේ ජයසුන්දරටත් ගල්ගමුවේ අපේ හිතවත් ආර්.එම්.ජේ බණ්ඩාරටත් බාතිය දැන් තමන්ගේම දරුවෙක් වගේ. පුදුම ආදරයකින් මේ සතා වෙනුවෙන් මහන්සි වෙන්නේ. ආපුතා කණ්ඩ. ඔයාට කණ්ඩ ගෙනාවේ ඈ? ඔම කණ්ඩ. රාජු කන්න කාලය යන්න. ආයෙ බේක් ගහන්න. ප්‍රමාද වී පටන් ගත්තත් දැන් නම් ප්‍රතිකාර ටිකක් හොඳට සිද්ධ වෙනවා. ඔය පිටිපස්සෙන් එල්ලලා තියෙන්නේ විදපු ඇන්ටිබයොටික් ගහපු සිරින්ජල්. ඒවා ඉතින් නොගහ බෑ. ඇතා ටිකක් ඈතට ගියා. වැඩි බාධා කරන්නේ නැතුව අපි හැරිලා එන්න ආවා. ඔයගොල්ලෝ දැක්කද ඇතා? මේ ළඟට ඇවිල්ලා තිනවා. කිට්ටුවට ආවද? කොරගහ ගහද ගියේ? ඇතා? පැනපැනද ගියේ? බෙහෙත් කරනවා නේ. හරි. හොඳයි. අපි එන්නම්කො හෙටත් බලන්න. බයි. මේ බාතියේගේ මම 2016 දී ගත්ත චාරූපයක්. හොඳ නාම්බර වයසේ ඉන්නේ. ඔය මැදින් ඉන්නේ බාතිය. 2016 දී අපිට පාලු කඩවලදී බාතිය මේ රංචුවත් එක්ක හම්බුණා. මේ රංචුවේ ඇත්පැටව ගොඩක් හිටියා. ඒ කාලේ පාලු කඩවල අලියතුන්ට ජීවත් වෙන හොඳ තැනක්. නමුත් අද එහි ඉඩම් අත්පත් කරගෙන සතුන්ට ජීවත් වෙන සුදුසු වාතාවරණයක් නැහැ. මේ පාලු කඩවල නැවත සුපුරුදු තත්ත්වයට ගන්න පුළුවන් නම් අලියතුන්ට හොඳ කාලයක් උදා වෙයි. අලි මිනිස් ගැටුමත් ඒකෙන් ටිකක් අඩු කරගන්න පුළුවන්. මෙතන මේ අලි රංචුවේ ඉන්න ඇත්තු කීප දෙනෙක්ම අද නැහැ. ওই තනි දලයක් තියෙන ලොකු ඇතාගෙනම පජ්ජල. එයත් අපි දැකලා මාස කිහිපයකට පස්සේ මිය ගොස් තිබුණා. මේ සංක එයත් වෙඩි පහරක් වැදිලා වලකට වැටිලා මිය ගියා. අපි ඊට දවස් කිහිපයකට පස්සේ නැවතත් ආවා. බාතිය තාමත් රැඳින්නේ ඒ ස්ථානයේමයි. බාතියට දෙන්න කැම ටිකක් දැන් ලෑස්ති කරගෙන තියෙන්නේ. අපිත් තරං ආවා සත්ව ආහාර බාතියට ලබා දෙන්න. වෛද්‍යවරුන් අපෙන් ඉල්ලීමක් කළා ඒවා ලබා දෙන්න කියලා. ඇතා ඔයගොල්ලෝ මුලින්ම දැක්කේ? ඈ කොහමද කියන්නේ වෙලේ අයින්ට ආවද? ඉතින් හවස ඉඳලා හිටියා. ඒ කියන්නේ කොච්චර කාලෙක ඉඳලාද? දැන් ඉන්නේ මාසයක් විතර. කොරගගාම හිටියානේ. ඊට පස්සේ ඔයගොල්ලෝද වනජීවිකට කිව්වේ?
ඊට පස්සේ වෙලදා බෙහෙත් කළේ නේ. මේ අත වෙනදටත් එනවා සාමාන්‍ය මේ පැත්තට. මේකම ගැනුවා දැන් තව යතෙක් ඉන්න දැන් ඕන් දැන් අද හවසට උන් තව ඉන්න 7-8 දෙනෙක් මේ පැත්තට එනවා මේ පැත්තට පයින්. එනවා මේ පැත්තට පයින්නවා. අපි කැම ටිකත් අරගෙන 7-8 දින යන පිටත් වුණා. ඔන්න එක පාටම ලොකු ඇස්සක් කඩාපාත් වුණා. මම හිතන් නිදාගත්තා. ඇස්සත් එක්ක. ඔව් විනාඩි 10ක් ගියා. අපි පොඩි වෙලාවක් මේ පැලේ ඉඳලා යන්න තීරණය කළා. වැස්සෙනම් තාම ලොකු ඔඩුවක් පේන්නේ නැහැ. අල්ලලා හිටියේ වගේ අසත් කළු වෙලා. හරි එන හම්බෙමු ඈ අවසන් හම්බෙමු හරි වගේ ජයව විජයලා නික්ලේස්ලා උදේ ඉඳලා මාංශ වෙච්ච නිසා අපි ඒගොල්ලන්ව පිටත් කරලා යවුවා. වැස්ස නම් අඩු වෙන්නේ නැහැ. පාතිය බඩගින්න තියන්නත් බෑ පව්. ඇන්ටිබයොටික්ස් දෙනින්දා ආහාරත් ලබා දිය යුතුයිනේ. අපි තීරණය කළා වැස්සෙම යන්න. දැන් ඉතින් එක්කෝ අර ගහ ගාවට යන්න ඕනේ නැත්නම් ආපහු යන්න. පල්ලහැට ගමු. ඒව කාපුද? ගිය පාර හිටපු තැනට වඩා තා පොඩ්ඩක් එහාට බාතිය ගිහිල්ලා. මේ හරි තමයි බාති ඉන්නේ. අනේ ඔය ඉන්නේ බාතිය. අසරණ වෙලා ඇවිද ගන්න බෑ කෑම ඉල්ලගෙන. වෙන දවසක නම් මිනිස්සු හැම කිට්ටු වෙයිද? කාටවත්ම බය නැති බොහොම ශක්තිවන්ත ඇතෙක්නේ. බාතියගේ කකුල ඉදුම වඩුණාට කකුල සුව වෙන බවක් පේන්නේ නැහැ. ඒ වගේම තවත් ප්‍රශ්නයක් ඇවිල්ලා. බාතියට හොඳෙන් අරගෙන ආහාර ගන්න අමාරුයි. ඇඟ හොඳටම වැහැරිලා. හරිම දුකයි මේව දකින්නකොට. කෙරුණා සෙප්පු. දැන් යනකොට වෙලා යන්නේ නේ. මෙන්න මෙයා හොඳ සේවයක් කරන එක්කෙනෙක්. මේ දරුවත් අපිත් එක්ක පාතියට කන්න කෑම අරන් ආවා. කුඩා කාලේ ඉඳලම සතුන්ට ආදරේ වීම හරිම වටිනා දෙයක්. පුතා එන්න මෙහෙට. ඉන්දර බහින්න. දැන් ඉන්දර බහින්න කොයා? කන්න දෙන්න. අපිට මඩේ ඉන්න බෑනේ. එතා දැන් වතුරටලා ඉන්න තමයි ගොඩක්ම කැමති. එයාට සහනයක් ඇති. පාදයේ බරත් එච්චර දැනෙන්නේ නෑනේ. ඒ වුණාට දිගටම වතුර ඉන්න දෙන්න බෑ. ඒක නිසා තමයි අපි මේ කැම දෙන්න ටිකක් එළියට ගන්න හදන්නේ. ඔකත් අරන් ඉන්න පල්ලහැට ඈ. හැබැයි දැන් බණ්ඩාර කටේ දාගන්නවා නේද? මේ ජයසුන්දර ඈ? ඔය කෙලින් ගමද ඔය පැත්තට? බලමු යා එන පැත්තේ කොහෙන් හරි කමන්නේ. අපි කිව්වට බෑ යාට ඔතන පහසු වෙනවා අපි මේ ලිස්සලා මෙතනින් આવුත් ලිස්සලා නැහැ ඉක්මනට. එයාට මේ අලුත් ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙන්නේ. හොඬේ නවලා කට ඇතුළට කැම දාගන්න බෑ. ඔළුව උස්සලා තමයි හොඬෙන් කටට කැම දාගන්නේ. කොච්චර ප්‍රතාපවත් ඇතෙක්ද? හොඳටම වැහැරිලා. ඒක පැල්ල තිබුණේ ඒත් බලනකො ඕන තැනට නෑ ඕන නැතිනොට රෝල් එක එකත් මෙහෙට මෙන්න. ඔය පේනව නේද? එයාට ලොකු විරියක් ගන්න ඕනේ කැම කටට දාගන්න. ඔළුව නවාගෙන හොඬෙන් ඇතුළට දාගන්න බෑ. කිලෝ පහක හරි කමන්නේ බඩට යන්න තමයි යෝනි. ඔව්. ගන්න ඉතින් ඕක. හරියට නෑනේ බණ්ඩාර අර ඉරුගෝල්ට හිටිනවා ඒක හොඳයි එහෙම. අන්න එහෙම ෂූට් එක ඒ ඇන්ගල් එකට ගියා නම් මෙච්චර දෙයක් කරලා. ඇත්තටම මේ කැපීම මාර වටිනවා කියන්නේ සාමාන්‍යයෙන් නේ මිනිස්සෙක් විදියට. අනිත් මෙයා අර කෙක්කෙන් කවණ එක දැකලා අමාරුවට තමයි කොළ පිටන් ආවේ. අදෝරි ගියා නැත්තා. නෑ මේ සතා අපිට ජීවත් කරන්න ලැබුණොත් එහෙම ඒක මාර වටින දෙයක්. ඒකට ඔක්කොම හොයලා තියෙන්නේ ඉතින්. මොකද හොඳට හැදිච්ච සතෙක් මේ මාර වටිනවා මන්නම්. අපි අනිත් එක පොඩි කාලේ ඉඳන් දැක්ක සතෙක් නේ 2000 16 ඉඳන් මෙයා රෙකෝඩ් කරනවා. නෑ මගේ කියන්නේ මෙහෙමයි ඉතින්
වැටුණා නැගිට්ටුවා අඬ බෑ කැව්වා මේක අල්ලගෙන හිටියද අනිත් තැන් වල තේරෙන ඔක්කොම ටික මං අතහැරින්න නැතුව කරා අම්බෝ පුතා නැගිටින්න නියමයි ඒ මොකද දන්නවද යාර බර දරා ගන්න බැරි හින්දා තමයි වතුරට බහින්නේ එතන පොඩ්ඩක් ලිස්සුවත් එක්ක මං හිතන්නේ ඔව් වාතිය ආයි වතුරට යන්න ගියා. ඒත් එයා එකපාරටම ලිස්සලා ඉඳ වුණා. අපි නම් හිතුවා ලොකු ප්‍රශ්නයක් වෙයි කියලා. අයි ලිස්සයි දන්නේ වතුරට ගියාම කකුලට බර අඩුයි ඒකයි වතුරටම යන්න try කරන්නේ. අමතක කරන්න හොඳ නෑ. වාතිය කියන්නේ අවසාන කාලේ දෙපාරක් වැටලා නැගිට ඇතෙක්. බොහොම උත්සාහවන්ත ඇතෙක්. වැටිච්ච අලියෙක් ඇතෙක් ලේසියෙන් නැගිටින්නේ නෑ. ඔය සමහර කුමරු ගෙඩි වල බෙහෙතුත් තියෙනවා. ඔය ජයසුන්දර කෝටුව භාවිතාවෙන් ගෙඩි ටික යාට කවනවා. ගෝ පුතේ ඕක මේක මන්ද පුතේ පස්සෙන් චුට්ටක් කොහෙද කො රාජා ගොඩක් බරපතලව රෝගී වෙන ඇත්තු ගලි අවසාන කාලය යන්නේ වතුරට. හැබැයි එහෙම ගියේ අලියෙක් ඇතෙක් ලේසියෙන් ආයි ගොඩට එන්නේ නම් නැහැ. වාතියට ප්‍රතිකාර කරන්නේ නිකවැරටි පශු වෛද්‍ය වනජීවි කාර්යාලය සහ මහව වනජීවි කාර්යාලය. වනජීවියකට තියෙන පහසුකම් ගොඩක් අඩුයි. වනජීවි වෛද්‍යවරුත් ලංකාවට විනේ බොහොම පොඩි ප්‍රමාණයයි. අන්න ඒක තමයි අද තියෙන අලියතුන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ. බඩේරු මාරලා ගෙනාවද? බඩේරු ගෙනල්ලද? දවල්ට හැබැයි බඩන නිල්ලා තියෙන්නේ. කන්නේ දාන්න එපා අපරාධ. නෑ නෑ. ඔය එහෙම බෑ. හැම එක දාන හැම එකම කන්නේ. කන්නයි නේ රාජු. බතුලි දිස්සක් ගන්න. ඕක පාවෙන්න. ආලා ඉන්ටර්නෙට් නෑ බං දැක්කම ලස්සනට. ඔව් බං බලන්නේ මචං මේ මෙච්චර වටින සතෙක් මචං මේ. දුක ඇත්තට. වාතිය ගොඩක් දුර්වල නිසා සත්වාහාරයක් දෙන්න අවසානයේ තීරණය කළා. මේ විදිහට තමයි බෙහෙත් සහ සත්වාහාර වෙනත් ගෙඩිය තුලට දාලා වාතියට කවන්නේ. සත්වාහාර දෙන්න පටන් දවස් කීපයකට පස්සේ වාතිය යම් තත්යකට ආවත් ආයිත් නැවතත් වාතිය නැවතත් දුර්වල වුණා. ඒ වැඩෙත් අසාර්ථක වුණා. ගම්වැසියන් මුල් කාලෙම ලබා දුන්නු තොරතුරු අනුව ක්‍රියාත්මක වුණා නම් අද සමහර විට වාතියව බේර ගන්න තිබ්බා. නමුත් අලියෙක් ඇතෙක් කියන්නේ ලේසියෙන් ප්‍රතිකාර කරන්න පුළුවන් සතෙක් නෙමෙයි. තාම විශාල ශරීරයක් තියෙන සතෙක්. මීට වසර 3කට හිතදී වාතිය වෙඩි පහරක් කාගෙන තමන්ගේ නිදිබිමෙම කොටු කරලා තියෙන වැටවලුත් පැනගෙන යන දර්ශනයක් දැකලා මම ලියපු නිසදසකින් මේක අවසන් කරන්නම්. ඇඟ පුරා විසිරුණු වෙඩි පහර වේදනා දරාගෙන කොටුවෙන් කොටුවට ඇදී ඇති විදුලි වැටවල් අසීරුවෙන් පැනගෙන තම නිජ බිම තුල කුසගින්නට යමක් සොයන්නේ ඊළඟ මොහොත තුල තම ඉරණම කුමක්දයි නොදැන වැටපනින වාතිය.